ආයිබෝවන් මගේ ලීසින් වීඩියෝ පෙළ ගැස්මේ පළවෙනි වීඩියෝ තුලින් මම අද ඔයාලව දැනුවත් කරන්න යන්නේ ඔබ විසින් වාහනයකට ලීසින් පහසුකමක් ලබා ගැනීමට බැංකුවක් හෝ මූල්‍ය සමාගමක් තෝරා ගැනීමේදී සහ වාහනයක් මිලදී ගැනීමේදී ඔබේ නොදැනුවත්කම නිසා සිදුවෙන අවාසිදායක සිදුවීම් කිහිපයක් ගැන සාකච්ඡා කරන්න. මේ වගේ සිදුවීම් ඔයා මොන තරාතිරම හිටියත් වෙන්න පුළුවන්. අප 21 වෙනි සියවසේ ජීවත් වුණත් තාමත් අපි යම් තීරණ ගන්නකොට විවිධ අත්තරදීම් සිදු කර ගන්නවා. ඒ නිසා අපේ ආර්ථිකයට අපි නොදැනුවත්ව විශාල අලාභදායී තත්ත්වයන් ඇති වෙනවා. ඒවා ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඔබ අලුතින් වාහනයක් ගන්න යද්දී කවදාවත් තමන්ගේ තියෙන වාහන විකුණන කෙනෙක් එක්ක හරි ආයතනයක් එක්ක හරි හුවමාරු කරගන්න යන්න එපා. ඔබට කොයිතරම් වාසිදායක විදියට ගනුදෙනුව සිදු වෙන බව ඒගොල්ලෝ පෙන්නුවත් ඇත්තටම වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔවුන් ඔබගේ වාහනය ගන්න අනිවාර්යයෙන් වෙළඳපොලේ තියෙන මිලට වඩා අඩු මිලකට. නැත්නම් එයාලා කොහොමද විකුණන්නේ? එහෙම නැත්නම් එයාලා පෙන්නනවා වෙළඳපොලේ තියෙන මිලටම එයාලා ගන්නවා කියලා. එහෙමනම් අනිවාර්යයෙන්ම ඔයාට ආපස්සට දෙන වාහනයක් තියෙනවනේ එයාලගේ. අන්නේ කියන පුද්ගලයා අනිවාර්යෙන් ඒ වාහනේ විකුණන්නේ වෙළඳපොලේ මිලට වඩා ටිකක් වැඩියෙන්. නැත්නම් කොහොමද එයාලා ලාභයක් උපයගන්නේ? මොනවා හරි හේතුවක් කියලා ඒ විදිහට තමයි එයාලා මේ වැඩේ සිද්ධ කරන්නේ. ඉතින් මේ වගේ තැනකදී අනිවාර්යයෙන්ම ඔයාට ලක්ෂයක් හෝ ඊට වැඩි මුදලක් අනිවාර්යෙන් පාඩු වෙනවා. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. දෙවෙනි කාරණාව තමයි ඔයාලා වාහනයකට ලීසින් එකක් ගන්න යනවනේ. ඒ වෙලාවට වාහනේ විකුණන කෙනා කියන තැන් වලින් හරි ඔයාලගේ යාළුවෝ රෙකමන්ඩ් කරන තැන් වලින් ලීසින් දාන්න යන්න එපා. මෙහෙමයි. යාළුවෝ කියන තැන් වලට රෙකමන්ඩ් කරන තැන් වලට ඔයා අපදානය දෙන්න. හැබැයි යාළුවා හරහා කෝල් ගන්නවත් යාළුවා කියන කෙනාට කෝල් ගන්නවත් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා කෙලින්ම මේ අදාළ සමාගමට ගිහිල්ලා කතා කරන්න. කොයි වෙලාවෙත් ලීසින් කම්පැනි එකට හෝ බැංකුවකට ඔයාලා යන්න. ගිහිල්ලා ඒ ඇතුලේ ඉන්න කෙනෙක් ඍජුව සම්බන්ධ කරගන්න. නැත්තම් ඉතින් ඔයාට වෙන දේ දන්නවද? එතකොටගේ වෙලාවක ඔයා ඒ කියන වාහනේ විකුණන කෙනා හරි යාළුවා කියන කෙනා හරි කෙලින්ම සම්බන්ධ කරගන්නකොටම ඔයාගේ අතින් ලොකු කොමිෂන් එකක් ඔයා නොදැනුවත්වම ඒ ඔයාව සම්බන්ධ කරන කෙනාට යනවා. ගොඩක් අය තමන්ගේ වාහනේට ලීසින් පහසුකමක් ගනිද්දි තමන්ට කොමිෂන් එකක් දෙන්න පුළුවන්ද කියලා සමහර වෙලාවට අහනවා. ඔයාලා දන්නවද මේ ලීසින් හෝ බැංකු වලින් කොමිෂන් එක දෙන්නේ කොහොමද කියලා? එක්කෝ ඔයාට යන චාර්ජස් එකට වැඩිය අපි හිතමු උදාහරණයකට ඔයා ලක්ෂ 20ක ලීසින් එකක් ගන්නවා කියලා. සාමාන්‍යයෙන් යන චාර්ජස් එකට වැඩිය රුපියල් 20000ක් එක්ක ඔයාලා ලීසින් එකේ චාර්ජස් කියලා එකතු කරගන්නවා. හරිද? නැත්තම් අනිවාර්යෙන් ඔයා ගන්න ණය මුදල ලක්ෂ 20 නම් එයාලා ණය මුදල සකස් කරන්නේ 20 ලක්ෂ 20000කට. කවදාවත් බැංකුවක් හෝ මූල්‍ය සමාගමක් ආදරයට තමන්ගේ අතින් කොමිෂන් දෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් එයාලගේ ලීසින් පහසුකම හෝ මූල්‍ය පහසුකම මොන විදිහේ එකක් වුණත් ඒ ගන්න මූල්‍ය පහසුකමෙන් තමයි ඒක අල්ලන්නේ. ඉතින් තේරෙනවනේ ඔයා අතින් 20000ක් දෙනවා වගේ නෙවෙයි සන්තෝෂෙට. අර 20000ටත් ඔයාට පොලිය හැදෙනවා. ඒ 100ට එකක් කොමිෂන් යනවා නම් 100ට දෙකක් හෝ තුනක් බොහෝ වෙලාවට කොමිෂන් එක යනවා. ඒ ගැනත් හිතන්න. ඔය මම අනිත් එක කිව්වේ පොඩි මුදලක් ලක්ෂ 20ක් වගේ හිතන්න ලක්ෂ 80ක් 90ක් යනකොට 1% ගියත් රුපියල් 80000ක් විතර ගිහිල්ලා ලක්ෂ 80ට. එතකොට 2% නම් 160000ක්. අපරාධිනේ. ඒවා නිකනුත් නෙවෙයි පොලිත් හැදෙනවා ඔයාලට. හිතන්නකෝ වෙන දේ. 3 wheel bike වලට යද්දි මේ කතාව තවත් වෙනස් වෙනවා. 3 wheel bike වලට කොමිෂන් එක උපරිම රුපියල් 25000ක් හෝ ගන්න මුදලෙන් 103ක් අනිවාර්යයෙන්ම දෙනවා. ඔයාලා දන්නවද ඔය සමහර ආයතන වලින් මේ වගේ වැඩ කරනවා. ටයර් 3ක් ෆ්‍රී දෙනවා, ෆෝන් එකක් ෆ්‍රී දෙනවා, එයාලගේ රක්ෂණය ෆ්‍රී දෙනවා. එයාලගෙන් ලීසින් එකක් දාද්දි ඒ වගේ ගොඩක් දේවල් ෆ්‍රී දෙනවා. හැබැයි මේ කිසි දෙයක් ඔයාලට ෆ්‍රී දෙන්නේ නැහැ. මොකද ලීසින් සමාගමක් හෝ බැංකුවක් ඔයාලගේ ඥාති නෙවෙයිනේ. ඥාති කට්ටිය නෙවෙයිනේ ඔයාලගේ අයිතිකාරයෝ. ඉතින් මේ හැම එකක්ම දෙන්නේ ඔයාලා ගන්න මුදලට එකතු කරලා. උදාහරණයකට ටයර් 3ක් දෙනවා කියලා හිතන්නකෝ. රුපියල් 10000ක් වගේ මුදලක් අනිවාර්යෙන් ඔයා ගත්ත ණය මුදලට එකතු කරලා තමයි ටයර් 3 ෆ්‍රී දෙන්නේ. ඔන්න ඕකයි කතාව. හැබැයි ඔයාලට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. එහෙම ෆ්‍රී දෙන්නම් කියනකොටම ඔයාලා කියන්න මට ෆ්‍රී ඉෂුස් මුකුත් එපා. මට ලීසින් එක විතරක් කරලා දෙන්න පුළුවන්ද කියලා. සමහර ආයතන වලට එහෙම කරගන්නත් බැරුව යනවා. මොකද එයාලා අනිවාර්යෙන් අර ගාන ණය මුදලට එකතු කරලා ඒ විදියට
ෆ්‍රී ඉෂුව එක දෙන්න අනිත් සමාගමත් එක්ක ඩීල් එකකට ඇවිල්ලා බැඳිලාම ඉවරයි. ඉතින් ඒ වගේ ෆ්‍රී ඉෂුස් දෙන තැන් වලට යන්න එපා. ඇයි ඔයාලා පහුවෙන්නේ? ඔයාලා රවට්ටන්න ඊට දෙන්න එපා කාටවත්. අපි යමුකෝ තුන්වෙනි කරුණට. ඒක තමයි ඔයාලා වාහනයක් බලන්න යද්දී ඔයාගෙම ගෙදර කෙනෙක් ඇරෙන්න එතනින් කලින් වාහන ගත්ත යාළුවෝ ගැරේජ් බාස්ලා එක එක කට්ටිය එක්කගෙන යන්න එපා. උතන ලොකු කතන්දරයක් තියෙනවා ඔයාලා දන්නේ නැති. උදාහරණයකට යාළුවෝ කියන කට්ටිය නම් කොහෙත්ම විශ්වාස කරන්න එපා. මේකට ඉඳන් ඇස් ගහලා කියනවා මට කොමිෂන් එකක් තියන්න කියලා. අපි හිතන්නේ යාළුවා කිව්වම අනේ මෙයාට පණ දෙන්න ඇවිල්ලා ඇති කියලා. එහෙම තමයි පෙන්වන්නේ. හරි ආදරේ. හැබැයි එයාලා කොමිෂන් ඉල්ලනවා වාහනේ විකුණන තැනින්. නැත්තම් ලීසින් එක දාන තැනින්. අනිවාර්යෙන් කොමිෂන් එක ඉල්ලනවා. ඊට පස්සේ ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා ගෑරේජ් බාසුන් නැහැ කෙනෙක් එක්කන් යනවා. වාහනේ තමන් බලලා තමන්ට හොඳයි. තමන්ට තේරෙන විදිහට මේක කිසිම ලෙඩක් නැහැ. හැබැයි ගෑරේජ් බාසුන් නැහැ කෙනෙක් අරන් යනවා. අපරාධේ අමතර මුදලක් නාස්ති කර ගැනීමක්. එකක් තමයි ඔයා ගෑරේජ් බාසුන් නැහැ එක්කන් ගියාම එයාට කීයක් හරි දෙනවා. අනිත් එක තමයි ඒ ගෑරේජ් බාසුන් නැහැ හරි ෂෝක් එකක් කරනවා ඔයාලට. එයා ගිහින් කියනවා වාහනේ විකුණන කෙනාට මෙන්න මෙහෙම කතාවක්. එයා ගිහින් කියනවා මම රෙකමන්ඩ් කරොත් විතරයි මහත්තයෝ මේ ආපු මහත්තයා වාහනේ ගන්නෙ. මොකද කියන්නේ? ඔයා මට කීයක් හරි දෙනවනම් මට පුළුවන් මේ වාහනේ හොඳයි කියලා කියන්න. අන්න එතෙන්දි ඒ රෙකමෙන්ඩේෂන් එකට අර වාහනේ විකුණන කෙනාගෙන් යම්කිසි කුට්ටියක් එයා එතෙන්දි ගලව ගන්නවා. ඉතින් ඒ ගලව ගන්න කුට්ටිය සමහර විට ඔයාට වාහනේ විකුණන කෙනා වට්ටමක් විදියට දෙන්න තිබ්බ මුදලක් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයාට නැතු වෙනවා. අනිත් එක තමයි වාහනයක් පරීක්ෂා කරද්දී වාහනේ විකුණන සේල් එක තියෙනවනේ. ඒ සේල් එක අහලා පහලා තියෙන කඩ මේ ගෑරේජ් වලට අරන් යන්න එපා. කිසි තේරුමක් නැහැ. ඒ ඔක්කොම එයාලගේ යාළුවෝ. මොකද එයාලා වාහන ගෙනල්ලා මුලින්ම හදන්න දාන්නෙත් ඒ ගෑරේජ් වලට. ඉතින් කියනවා උදාහරණයකට හිතමු අපි ඩබල් කැබ් එකක් කියලා. ඔන්න කෝල් එකක් දීලා කියනවා මේ මගේ ඩබල් කැබ් එක එනවා. ඔය තියෙන ගෑරේජ් දෙක තුනටම කෝල් එකක් දීලා කියනවා. ඔයාලගේ එකට අනිවාර්යෙන් එන්න පුළුවන්. ආවොත් දන්නවනේ වැඩේ ෂේප් කරලා දාන්න. ලෙඩක් තිබ්බත් කියන්නේ නැහැ යාලා. ඉතින් මේ මෙච්චර තාක්ෂණයේ දියුණු රටේ ඇයි තාමත් ඔය වගේ පරණ විදියවල් වලට වාහන ගන්නෙ? කෙලිම යන ස්කෑන් කරන තැනකට වාහනේ ස්කෑන් කරවන්න. ස්කෑන් කරලා ඔයාම රිපෝට් එක බලලා එයාලත් ඔයාලට පැහැදිලි කරලා දෙනවනේ. මෙන්න මේ ආපාදේ තියෙනවා. මෙන්න මේක රීප්ලේස් කරන්න ඕන. එහෙම. ඉතින් එහෙම දේවල් තියෙද්දි ඔය ගෑරේජ් බාස්ලා එක්කගෙන ගිහින් කරන නාට්‍ය වහම නවත්තන්න කිසි තේරුමක් නැහැ. ඔයාලා තමයි යාලා හබ. අනිත් එක යාලා හරියට කරන්නෙත් නැහනේ. අර වගේ මං කිව්ව විදිහේ වංචනික වැඩ කරනවා. මොන විශ්වාසවන්තයා වුණත් ඔය වැඩේ කරනවා. මොකද රුපියල් 1000ක් 2000ක් නන් නෙවෙයි යාලට දෙන්නේ. ලොකු ගාණක් දෙනවා සාමාන්‍යයෙන්. අද දවසේ වඩාත් වැදගත් මාතෘකාව විදිහට මම බලන්නේ මෙන්න මේක. මූල්‍ය සමාගමක් හොයාගන්නේ කොහොමද කියන එක. හරි. ඔයාලට මූල්‍ය සමාගමක් හරි බැංකුවක් හරි හොයාගන්න ඕන නම් මම මේ ටික කලිනුත් කිව්වා. කවදාවත් කවුරුවත් කියන තැන්වලට එක්කගෙන යන තැන්වලට ඒ පුද්ගලයොත් එක්ක යන්න එපා. එයාලා කෝල් සරන් දෙන කට්ටියත් එක්ක කතා කරාට ආපහු ඒ බ්‍රාන්ච් එකටවත් යන්න එපා. මොකද බ්‍රාන්ච් එකට ආපහු කතා කරලා ඉවරලා බ්‍රාන්ච් එකට ගියට නම් වැඩක් නැහැ. හරිද? ඉතින් ඔයාලා කරන්න ඕන ඉස්සෙල්ලම වාහනයක් ඔයාලා තමන්ගේ පෞද්ගලික දේවල් හොර රහසේ කියන්නේ පෞද්ගලිකත්වය රැකෙන පරිදි තියාගත්තට කමක් නැහැනේ. ඒක නිසා මුලින්ම බිරිඳ හෝ අම්මා තාත්තා එක්ක ගිහලා වාහනේ බලන්න. බලලා හිතට වදිනවනේ මේ වාහනේ මං ගන්නවා කියලා. ඒ වාහනේ පොතේ කොපියක් ඉල්ල ගන්න. අතාල විකුණන කෙනාගෙන් හරි සේල් එකෙන් හරි ඉල්ල ගන්න. ඉල්ලගෙන ඔයා කියන්න එපා මේකට ලීසින් දානවද නැද්ද? ඒව ඒ වෙලාවේ ඒ විකුණන කට්ටියට ඒවා දාලා වෙන දේවල් නෙවෙයි. හරිද? බොහෝ විට මං ලීසින් එකක් දානවා නම් දානවා කියලා කියන්න එයාලා හරි ආදරයට තැන් සෙට් කරයි මෙතනින් ඉක්මනට කරලා දෙනවා මෙතන මෙහෙමයි මාත් අඳුරනවා මැනේජර් හොඳයි අරකයි මේකයි කියලා. කමක් නෑ ඇත්තද හොඳයි කියලා කිසි ප්‍රශ්නයක් නෑ. එයාලා දෙන නම්බරුත් ඕනනම් අරගෙන ඔයාලා එතනින් එළියට බහලා එන්න යන තැනක්වත් කියන්න එපා මොන සමාගමටද යන්නේ කියලා. හරිද? ඊට පස්සේ ඔයාලා ටීවී එකේ ඇඩ් වලින් දැකලා හරි රටේ ප්‍රසිද්ධ ආයතන ඇති. එහෙම නැත්නම් ඔය අර කට්ටියම රෙකමන්ඩ් කරපු ආයතන වෙන්න පුළුවන්. නැත්නම් තමන්ගේ හිතේ පැහැදීමක් තියෙන ආයතනයක් වෙන්න පුළුවන්. ඒ ඕන එකකට ඔයා කෙලින්ම යන්න. ගිහිල්ලා මුකුත් ඕනේ මහත්තයා මං ගාව මෙන්න මේ අවුරුද්ද නිෂ්පාදිත මෙන්න මේ අංක දරන වාහනයකට ලීසින් එකක් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මට වාරිකේ කීයද කියලා කෙලින්ම අහගන්න. එතකොට ඔයාටම තේරෙවි සමහර විට අර සේල් එකේ කියලා සම්බන්ධ කරලා දුන්නා නම් ලීසින් ආයතනයක්
ඒතෙන්දි දීපු වාරිකේ සමහර විට ඒ ආයතනයේම ඇතුළට ගිහිල්ලා වෙන කෙනෙක් සම්බන්ධ කරාම හම්බ වෙන වාරිකේ ලොකු වෙනසක් තියෙනවා කියලා. මොකද අතනදි 100ට දෙකක් ඔයාගේ වාරික මුදලට එකතු වෙලා තියෙන්නේ. මෙතනේ 100ට දෙක නැහැ ඇතුළට ගිහිල්ලා කෙලින්ම කතා කරද්දි. අන්න ඒකයි වෙනස. ඉතින් මගේ හිත මිතුරු හැමෝටම මම කියන්නේ මීට පස්සේ ලීසින් එකක් දාන්න නැත්නම් වාහනයක් ගන්න වටේ පිටේ එක එක්කෙනත් එක්ක කිය එක එක්කෙනා එක්ක යන්න එපා. තමන් ඍජුව ගිහිල්ලා තමන්ගේ සාමාන්‍ය බැංකු ගනුදෙනුවක් කරන විදියට පෞද්ගලිකත්වයක් තියාගෙන වැඩේ කරගන්න. කාටවත් කී ඇවිදින්න එපා. කාටවත් කොමිෂන් දෙන්න එපා. මේ ඉන්නේ 21 වෙනි සියවසේ. දැන් ඔය බ්‍රෝකර්ස්ලා එක තැරව්කාරයෝ හරහා ඔය වැඩ කරගන්න එපා. දැන් Tamanටම බුද්ධියක් තියෙනවා. වාහනය ගැන වුණත් Tamanට අවබෝධයක් ගන්න ඕන නම් YouTube එකේ තියෙනවා වාහන ගැන වීඩියෝ. කොහොමද ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙන්නේ කොහොමද ඒව බලාගන්න. ඒ වගේ. ඊට අමතරව වාහනේ දැන්ට තියෙන ඉන්ෂුරන්ස් එක කොහෙද කියලා බලන්න. ඉන්ෂුරන්ස් සමාගමකට කතා කරලා අහන්න මේ වාහනේ ඇක්සිඩන්ට් ඇවිත් තියෙද කියලා. එතකොට අයිත් නිකන් අල්ල නැවිච්ච හොය ඉන්න දෙයක් නැහැ. කෙලින්ම බලා ගන්න පුළුවන්. හරිද? නැත්නම් මේ වාහන රෙකෝඩ් තියෙනවනේ කලින් සාමාන්‍ය හොඳට වාහනේ පාවිච්චි කරන කෙනෙක් නම් ඉන්ෂුරන්ස් කම්පැනිය මාරු කරත් ඒ කාඩ් එකේ පවා තියන් ඉන්නවා සමහරු. එහෙම නැති වුණා කමන්නේ. ඔයාලා සාමාන්‍ය වාහනේ YouTube එකේ වීඩියෝ වල තියෙනවා වාහනය සාමාන්‍ය පරීක්ෂා කරගන්න ආකාරය. හරිද? ඒ විදිහට බල තමන් කරගෙන ස්කෑන් එකක් කරගෙන ඒ විදිහට තෝරගන්න. ලීසින් එකක් වුණත් තමන් තනියම ගිහින් කරගන්න. ඉතින් මේ අපේ වීඩියෝ මගේ පළවෙනි වීඩියෝ එක තමයි මේක. සමහර අයට රිදෙන්නත් පුළුවන්. කරන්න දෙයක් නෑ. ඇත්ත කියන්නේ මොකද? මිනිස්සු රවට්ටලා කරන ජොබ් වලට ඒ කියන්නේ ඉඩ දෙන්න හොඳ නැහැ අපි. ඉතින් ඒව වළක්වන්න නම් අපිම දැනුවත් විය යුතුයි. ඒ දැනුවත් භාවය තමයි අද මම මේ වීඩියෝ එක තුලින් ඔයාලට ලබා දුන්නේ. බොහොම ස්තුතියි.